දෙමළ භාෂාව ඉගැන්වීම තමයි මේ පාඩම් මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ පළවෙනි වීඩියෝ එක හැටියට දෙමළ භාෂාවේ ආරම්භයේ පළවෙනි වීඩියෝ එක හැටියට තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පාඩම් වල මොන මට්ටමට යනවද කියන එකත් මම ඔයගලන්ට පොඩ්ඩක් කියන්න ඕනේ. එතකොට ලංකාව තුල දෙමළ භාෂාව කතා කරනවා ද්‍රවිඩ ජාතිකයෝ, ඒ වගේම මුස්ලිම් ජාතිකයෝ. එතකොට බහුතර ප්‍රමාණයක් ඉන්නවා දෙමළ ජාතිකයෝ දෙමළ භාෂාවෙන් කතා කරාට දෙමළ අකුරු ලියන්න බැරි පිරිසක් ඉන්නවා. මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා දෙමළ අකුරු ලියන්න බැරි පිරිසක්. මොකද ඒගොල්ලෝ සිංහල භාෂාවෙන් ඉගෙන ගත්තු අය. එහෙම පිරිසක් ඉන්නවා. ඒ වගේම දෙමළ භාෂාව ඉගෙන ගන්න ලංකාව තුල සිංහල ජාතික සිසුන් සහ පිරිස් උනන්දුවක් ගත්තේ නැහැ. නමුත් ලංකාව තුළ ප්‍රධාන භාෂාවන් 3ක් හැටියට ඉංග්‍රීසි දෙමළ ඒ වගේම සිංහල භාෂාව තියෙන නිසා අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැත්නම් සම්මුඛ පරීක්ෂණයක් වගේ එකදී ඒක ගැටලුවක් වෙනවා. ඒ හින්දා අපි දෙමළ භාෂාවේ ආරම්භයක් ගන්න ඕනේ. දෙමළ භාෂාවේ ආරම්භයක් ගන්න ඕනම භාෂාවක වඩාත්ම සුදුසු තැන තමයි ඒකේ හෝඩිය. එතකොට අද මේ වීඩියෝ එකෙන් දෙමළ භාෂාවේ හෝඩිය උගන්වන්න බලාපොරොත්තු වෙනවා. දෙමළ භාෂාවේ හෝඩියට අපි කියනවා දෙමළ භාෂාවට අපි කියනවා තමිල් කියලා. තමිල්. එතකොට අරුච්චුවඩි කියලා කියන්නේ හෝඩිය. තමිල් අරුච්චුවඩි කියන්නේ දෙමළ හෝඩිය. එතකොට මේ අකුරු ගලපන ආකාරය මේ පාඩම අවසන් වුණායින් පස්සේ අපිට පුළුවන් වෙනවා. දෙමළ හෝඩියේ සිංහල භාෂාව වගේම ස්වර සහ ව්‍යංජනාක්ෂර කියලා කොටස් දෙකකට බෙදෙනවා. ස්වරවලට අපි කියනවා උයිර් එලුතුගල් කියලා. උයිර් එලුතුගල්. ඊළඟට ව්‍යංජනාක්ෂර වලට කියනවා මෙයි එලුතුගල් කියලා. ඒතර මූලිකවම අපි ගත්තොත් එහෙම දෙමළ භාෂාවේ ස්වර තියෙනවා 12. මේ හල්ලකුරත් එක්ක හල්ලකුර තමයි මේක පාවිච්චි කරන්නේ. ඒකත් එක්ක ගත්තොත් 13ක් තියෙන ඔන්න ස්වර හැටියට ගන්නේ ස්වර 12. එතකොට ව්‍යංජනාක්ෂර තියෙනවා 18ක්. ව්‍යංජනාක්ෂර 18ක් තියෙනවා. උතුරු ඉන්දිය බ්‍රාහ්මීය අක්ෂර 6ක් පසු කාලිනව දෙමළ භාෂාවට ඇතුල් වෙලා තියෙනවා. ඒ 6 තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට අපි ස්වර ප්‍රකාරව පිල්ලම් එකතු කරලා ඉස්පිලි පාපිලි ඇලපිලි වගේ සිංහල භාෂාව වගේ දෙමළ භාෂාවේ පිල්ලම් එකතු කරලා අපිට මේ අකුරු ගලපන්න පුළුවන් සාමාන්‍යයෙන් 247කට. අකුරු 247කට. ඉතින් අපි අකුරු 247කට ගලපන්න පුළුවන් කියන එක බය වෙන්න කාරණාවක් නෙමෙයි. භාෂාව ඉගෙන ගන්න මූලිකවම මේ අකුරු ටික ඉගෙන ගත්තාම අපිට පුළුවන් වෙනවා දෙමළ භාෂාවේ භාෂාවට ඇතුල් වෙන්න. එතකොට ලංකාව තුල දෙමළ භාෂාව ඉගෙන ගත යුතුයි රජයේ සේවකයන්. එතකොට ඒකට ගැළපෙන විදිහට තමයි මම මේ පාඨමාලාව අරගෙන යන්නේ. ඊළඟට එක වසරේ ඉඳන් 11 වසර වෙනකම් දෙමළ භාෂාව විෂය නිර්දේශයට ඇතුල් කරලා තියෙනවා. ඒ ආකාරයට ගැළපෙන ආකාරයට තමයි මේ දෙමළ භාෂාව මම අරගෙන යන්නේ. ඒ එක්කම ලංකාව තුල රජයේ සේවකින්ගේ විශේෂිතව අපි ගත්තොත් එම දෙමළ භාෂාව අතිශයම වැදගත් වෙනවා වෛද්‍ය වෘත්තීයකරණ සහ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න අයට. ඒතර ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරියේදී මම පාඩම් මාලාවක් දෙමළ භාෂාවෙන් දෙමළ ජාතිකයෙක් කතා කරන්නේ කොහොමද කියන එක පිළිබඳ දෙබස් මාලාවක් සහ භාෂාව පිළිබඳ තොරතුරු ටිකක් මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝස් වලදී. ඒතර ඒ සියලු දෙනාටම ගැළපෙන විදිහට තමයි දෙමළ භාෂාව ආරම්භ කරන්නේ. එතකොට මම ඉස්සෙල්ලාම ඕගලන්ට පෙන්නන්නම් දෙමළ අකුරු ටික ශබ්ද කරන ආකාරය. ඊට පස්සේ අකුරු ලියන්න ඕනි. මට ඕනේ නම් පුළුවන් මේක දෙමළ අකුරු ටිකක් පිටපත් කරගෙන වීඩියෝ එකට දාලා ඒ ටික පෙන්නන්න. එහෙම කරලා අපිට භාෂාවක අකුරු පුහුණු වෙන්න බෑ අලුත්ම භාෂාවක. මේක දැන් දැකපු කෙනෙකුට නම් ලියන්න පුළුවන්. ඒ හින්දා මම මේ වීඩියෝ එකේ මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මේ මූලික අකුරු ටික ලියන්නේ කොහොමද කියන එක පුහුණු කිරීම. අපි බලමු උයිර් එලුතුගල්. ඒ කියන්නේ ස්වර 12 අපි හඳුනගමු ඉස්සෙල්ලාම. මේ අකුරේ නම තමයි ආනා. මේ අකුරේ නම ආනා. ඒතර මේ අකුර ශබ්ද කරන්නේ අ කියලා. ඒතර වැදගත් වෙන්නේ අකුරේ නම නෙමේ ශබ්දය. අපි අකුරේ නමත් එක අපි ඉස්සෙල්ලාම බලමු. මේක අඳුන ගන්න ඕනේ ආනා, ආවන්න, ඊනා, ඊයන්න, ඌනා, ඌවන්න, ඒනා, ඒයන්න, අයන්න, ඕනා, ඕවන්න, අවවන්න. මේක ශබ්ද කරන්නේ
අක්කන්නා කියලා. මේක ස්වරයක් හැටියට නෙමෙයි හල් අකුරක් හැටියට අකුරක් නිර්මාණය කරන්න ව්‍යාංජනාක්ෂරයට තිතක් තියන්න ඕනේ. ඒතර ව්‍යාංජනාක්ෂරය පෙන්වන්නේ මේ යට තිත් දෙකකින්. ඒකට උඩින් තිතක් තිබ්බහම හල් වෙනවා. ඒක අපිට පස්සේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි ආනා කියන අකුරේ ශබ්දය තමයි අ. මේකේ ශබ්දය ආ, ඊ, ඌ, ඒ, අයි, ඕ, අව්, අක්. එහෙම තමයි ශබ්ද වෙන්නේ. මම මේ පොඩි කෑල්ලේ මම ඔයාලට අකුරු ටික ලියන ආකාරය පිළිබඳ මම පෙන්නන්නම්. දැන් මෙන්න මේ ක්‍රමයට අරගෙන මෙතෙන්ට ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ගත්තොත් මේක ආනා. උතර පටන් ගන්න මෙතනින් මෙහෙම අරගෙන මේ විදිහට ගත්තාම තමයි ආනා අපිට ලියන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අකුර සිංහල භාෂාවේ අයන්නට සමානයි. එතකොට මේ අකුරු දෙකේ ආරම්භක තැන ගොඩක් දුරට දැන් සිංහල භාෂාව හින්දු ආර්ය භාෂාවක් හැටියට එන්නේ. එතකොට දෙමළ භාෂාවත් ඉන්දියාවෙන් එන්නේ. ඒතර අකුරු දෙකේ බොහෝ සමානත්වයක් තියෙනවා. මේ සමානත්වය නිවැරදිව මට පෙන්වන්න පුළුවන්. ඉතින් සමහරක් අය කැමති නැහැ සිංහල භාෂාව දෙමළ භාෂාවේ අකුරු දෙක ගොඩාක් සමානයි කියන එක දැනගන්න. එනකොට අපිට ලිවීමේදී මේ අකුරු දෙකේ සමානත්වය දැන සිටීම සෑහෙන වැදගත් වෙනවා. මොකද මේ භාෂාවේ අකුරු දෙක ආරම්භ වෙන්නේ එක් මූලයකින්. ඒ කියන්නේ සිංහල භාෂාවෙන් දෙමළ භාෂාව කොප්ප ගැවුවා නෙමෙයි. දෙමළ භාෂාවෙන් සිංහල භාෂාව කොපි කරා නෙමෙයි. කොතන හරි මූලයකින් තමයි භාෂා දෙකේ අකුරු දෙක එකට එන්නේ. එතකොට මේ තමයි ආනා. එතකොට ආවන්නා කියන එක ලියන්න එතර අපහසු නැහැ. මේ ආනාවල මෙතෙන්ට මෙහෙම ගත්තාම ආවන්නා ලියා ගන්න පුළුවන්. ඒකේ සිංහලේ ආයන්නට සමානයි. දැන් බලන්න සිංහලේ අයන්න ලියනකොට මෙන්න මේ ක්‍රමයට කෑල්ලක් තියෙනවා. ඊළඟට මොකක් හරි ක්‍රමයකට මේ කෑල්ල තියෙනවා. ඊළඟට මේ ඉර තියෙනවා. ඒතර අයන්න. ඒතර ආනා. ඊළඟට ආවන්නා කරන්න මෙහෙම අපි කෑල්ලක් දැම්මා. මේකේ මෙහෙම කෑල්ලක් දැම්මා. ආනා ආවන්නා. එතකොට සිංහල භාෂාවේ ඇයන්න කියලා එකක් තිබුණාට දෙමළ භාෂාවේ එහෙම එකක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ ඊනා. මේක සමහරක් අයට ලියා ගන්න අපහසුයි. ඒ වුණාට මේක පුරුදු වුණාම මේක හරි පිළිවෙලකට ලියන්න පුළුවන් ලස්සන අකුරක්. ඊනා. මේ අකුර සිංහල භාෂාවේ ඊයන්නට සමානයි. ඊයන්නට සමානයි. සිංහල ඊයන්න මෙන්න මෙහෙම තියෙන්නේ. දෙමළ භාෂාවේ ඊනා අපි ආපහු එක සැරයක් බලමු. මෙහෙම අරගෙන මෙහෙම කරකවලා ඒ කරකවන විදිය පටන් ගන්න විදිය හොඳට බලන්න ඕනේ. ඔන්න ඔහම ගන්න ඕනේ. දැන් මේ අකුර නම් අපිට සිංහල භාෂාවේ අකුරුත් එක්ක සමානයි වගේ පේන්නේ නැහැ වගේ හිතෙන්න පුළුවන් නේ. නමුත් අපි බලමු මේකේ පොඩ්ඩක් දෙමළ ඊනා කියන අකුරේ මෙන්න මෙහෙම මකලා වෙන මොකුත් අලුතෙන් එකතු කරන්නේ මෙහෙම මකලා දැම්මොත් මේ දෙමළ අකුර ASCII මොන අකුරද තියෙන්නේ? සිංහල භාෂාවේ ඊ තියෙනවා. එහෙමනම් අපට සිංහල භාෂාවට සමාන විදිහට දෙමළ භාෂාවේ ගොඩාක් තැන් තියෙනවා. අකුරු වල තියෙනවා. ඒ වගේම ශබ්දවල තියෙනවා. එහෙනම් අපිට දෙමළ භාෂාව ඉගෙන ගන්න අපහසු භාෂාවක් නෙමෙයි. මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට ඊයන්නා කියන එක අපි බලමු. ඒක අපිට එච්චර අපහසු නෑ. මෙහෙම ඉරක් ගහලා මේ පැත්තට ඉරක් ගහලා මෙහෙම ඉරක් ගහලා මෙතන තිත් දෙකක් තියන්න. මේක සිංහල භාෂාවේ ඊයන්නට සමානයි. දැන් සිංහල භාෂාවේ ඊයන්නට කොහෙත්ම මේක සමානත්වයක් පේන්නේ නැහැ අකුරේ. මොකද අකුර ආරම්භ වුණේ මේ ක්‍රමයට, මේක වෙනත් ක්‍රමයකට. නමුත් මේ අකුරු දෙකේ වැදගත්ම දෙකක් සමානයි. මොකක්ද මේ සමානත්වය කියලා ඔයගලන්ට පැහැදිලිවම පේනවනේ. ඒ කියන්නේ තිත් දෙක සමානයි. එහෙමනම් මේ අකුරු දෙක අඟල් 4ක බිත්තියක එහා පැත්තේ සහ මෙහා පැත්තේ හැංගිලා හැදුවා නම් මේ තිත් දෙක එන්නේ නැහෙනේ. එහෙනම් මේ අකුරු දෙක නිර්මාණය වෙනකොට මේ අකුරු දෙක නිර්මාණය කරපු තැනදී කොතන හරි ආරම්භයක් තියෙන්න බෑ. මේ තිත් දෙක ඒ ක්‍රමයටම ඒ මූලයෙන් අරන් තියෙනවා. එහෙනම් ආනා ආවන්නා ඊළඟට ඊනා. ඊළඟට ඌනා. සිංහල භාෂාවේ උයන්නට සමාන අකුර. මෙහෙම ලියන්න. මේකේ පසු කාලෙන අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම ලියත හැකි. මේක පොඩියට ඕන ලියත හැකි. ඔහොම වෙනස් කරන්න පුළුවන්. සිංහල අකුරු ලියනකොට ඕගොල්ලෝ හැඩතල වෙනස් කරන්නේ. මේක සිංහල භාෂාවේ උයන්නට සමානයි. දැන් බලන්න සිංහල භාෂාවේ මේ උඩ කෑල්ල ඒ විදිහටම දෙමළ භාෂාවේ අකුරෙත් තියෙනවා. ඊළඟට මේ කෑල්ල මෙහෙම
රවුමට ඇවිල්ලා තිනවා මේකත් ඒ ක්‍රමයටම ඇවිත් දික් වෙලා තියෙන්නේ. එහෙනම් සිංහල අකුරු ලියපු කෙනෙකුට දෙමළ ඌනා ලියන්න එච්චර අපහසු නැහැ. ඊළඟට අපි බලමු ඌවන්නා. ඒකට එච්චර අපහසු අකුරක් නෙමෙයි. මෙහෙම ලියලා මෙහෙම උඩට මෙන්න මෙහෙම ගැජට් එකක් දාන්න ඕනේ. එතකොට සිංහලේ ඌ යන්න මෙහෙම දාලා මෙන්න මෙහෙම ගැජට් එකක් අපි දානවා. දැන් හොඳට බලන්න. මේ ඌ යන්නට මේ උයන්නට සිංහල භාෂාව උයන්නේ සමානත්වයක් තියෙනවා. එතකොට මේක ඌ යන්න කරන්න මෙහෙම කෑල්ලක් අපි දාලා තියෙනවා. මෙතන ඒ හා සමානව ඒ කෑල්ලක් දාලා තමයි ඌවන්නා කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ අකුර ඒනා. මෙහෙම ලියන්න. මේක ඕනේ නම් පුළුවන් මෙන්න මෙහෙම ලියන්න. ඔහොම ලියන්න පුළුවන්. මට වඩාත්ම වැදගත් වෙන්නේ මේක මෙන්න මේ ක්‍රමයට ඒනා ලියන්න ඕනේ. මේක සිංහලේ එයන්නට සමානයි. සිංහලේ එයන්නට සමානයි. දැන් මේ අකුරු දෙක නම් ගොඩක් දුරට සිංහල සහ දෙමළ භාෂාවේ සමාන නෑ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේකේ එකම කෑලි අරගෙන තමයි ගොඩක් දුරට මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර භාෂාවන් පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් කරාම අපිට ඒක පේනවා. ඉතින් ඕගලන්ට ඒක පේන්නේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අකුර ලියා ගන්න පුළුවන් නම් හරි. මම ඕගලන්ට පෙන්නන්නම් සිංහල එයන්න සහ දෙමළ එයන්නේ සමානත්වයක් තියෙනවද කියලා. දැන් සිංහල භාෂාවේ මේ උඩ රවුමක් තියෙනවා. මම ඒක මකලා දානවා. දෙමළ භාෂාවේ ඒ රවුම තියෙනවා. මේ තියෙන්නේ රවුමක්. ඒ රවුම මම මකලා දානවා. ඊළඟට ඒ රවුම මෙහෙමනේ තිබුණේ. ඒ රවුම මෙතනින් මකන්න ඕනේ. ඊළඟට සිංහල භාෂාවේ වක් හැඩයක් තියෙනවා. මේ වක් හැඩයක් තියෙනවා. මම වක් හැඩේ මකනවා. දෙමළ භාෂාවෙත් මේ වක් හැඩේ මේ පැත්තට තියෙනවා. ඒක මම මකලා දානවා. දැන් තියෙන්නේ මෙතන T අකුරක් හා සමාන කෑල්ලක්. ඒ වුණාට දෙමළ භාෂාවේ ඒ විදිහට තියෙනවා වගේම සිංහල භාෂාවේ මෙන්න මෙතන මේ T අකුර වගේ කෑල්ල ඊළඟ කෑල්ල තියෙනවා. මේ උඩ කෑල්ල විතරයි නැත්තේ. එහෙමනම් මේ අකුරු දෙකේ මොනියම් හෝ සමාන තත්ත්වයක් තියෙනවා. වැදගත් වෙන්නේ මේක ලියන්න පුළුවන් බව අවබෝධ කර ගැනීම. සිංහල භාෂාවේ එයන්න අපිට ලියන්න පුළුවන් නම් දෙමළ භාෂාවේ ඒන අපිට ලියන්න පුළුවන්. ඊළඟට ඒ යන්නා බවට පත් කරන්න මේකට මේ යටින් ඔන්න ඔහම දාන්න ඕනේ. සිංහල භාෂාවේ උඩට කෑල්ලක් දාලා තමයි ගැජට් එකක් දාලා තමයි ඒ ක්‍රමයට නිර්මාණය වෙන්නේ. එහෙනම් ඒනා ආරම්භ කරන තැන බලන්න මෙතනින් පටන් ගත්තා. මෙහිම අරගෙන ඇවිත් ඔන්න ඔය විදිහට තමයි ඒනා ලියන්නේ. ඊළඟට අයන්න. ඒක එච්චර අපහසු අකුරක් නෙමේ. ඔන්නම ගන්න ඕනේ. අකුර ආරම්භ කරන්න ඕනේ මෙතනින්. මෙහිම අරගෙන හොඳ රවුමක් දාන්න ඕනේ. මෙතෙන්ට ගත්තා. මෙහිම අරගෙන ඇවිත් මෙතෙන්ට මෙහිම අරගෙන මෙහිම ගත්තාම අයන්න. මේක සිංහලේ මෙන්න මේ අකුර සමානයි. අයි. එතකොට මේ කෑල්ල එහෙම ඒ විදිහටම තියෙනවා. ඒතර මේකත් මේකට සමානයි කිය ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අකුරත් සිංහලේ මේ අපහසු අකුරක් දෙමළ අකුරක් අපි try කරොත් අපිට මේක හදා ගන්න පුළුවන්. මේ අපහසු සිංහල අකුරක් තමයි අපි ලියලා පුරුදු වෙලා තියෙන්නේ. ඊට වඩා තනි ඉරකින් මේක ගේන්න පුළුවන්. මේක මෙතන කොම්බුව දාලා කඩලා තමයි සිංහල භාෂාවේ අකුර ලියන්නේ. ඊළඟට අයන්නා වලට පස්සේ තියෙන්නේ ඕන. හොඳට බලන්න. මෙහිම අරගෙන ඔහොම ලියන්න. වෙනත් ක්‍රමයක අපි ගත්තොත් බලන්න මෙහෙම අරගෙන ඇවිත් මේ ක්‍රමයට අරගෙන මෙතනදී සංගල වරණක් දාන්න. ඒතර පහසු එහෙම. මතක තියාගත්තොත්. ඔහොම ගත්තොත් මේක ඕන. සිංහලේ ඔයන්නට මේක සමානයි. සිංහලේ ඔයන්නට සමානයි. මේකෙත් සමානත්වයක් පැහැදිලිව තියෙනවා. අපි නිකන් බලමු ඒක. මේ බිඳුව මැකුවා. මෙතන බිඳුව මකලා දාන්න. ඊළඟට මෙතන වක් හැඩයක් තියෙනවා. මම වක් හැඩේ මකනවා. ඊළඟට මෙතනත් වක් හැඩයක් තියෙනවා. ඒක මම මකලා දානවා. ඊළඟට තියෙන්නේ මෙහෙම කෑල්ලක් පිටතට නෙරලා මේකේ තියෙන ඇතුළට නෙරලා. එහෙනම් අකුරු දෙකේ බොහෝ දුරට සමානත්වයක් තියෙනවා. මම ඉතින් පෙන්වන්න උත්සාහ කරේ දෙමළ භාෂාවේ මෙන්න මේ අකුර ලියන්න අපිට එච්චර අපහසු වෙන්නේ නැහැ කියන එක පෙන්වන්න. එහෙනම් දෙමළ ඕනා ලියන්න අපට අපහසු නැහැ.
ඊළඟට ඕවන්නා කරන්න මෙන්න මෙතෙන්ට ඔන්න ඔහොම එකක් දාන්න ඕනේ. දැන් සිංහල භාෂාවේ ඕ යන කරන්න මෙහෙම උඩට කෑල්ලක් දාන්න. එතකොට ඔන්න ස්වරවල අපි ඕවන්නා දක්වා ඊළඟට අවවන්නා කියන එක අපහසු අකුරක් නෙමේ. දෙමළ භාෂාවේ ඕන ලියලා ඌ යන්න කරන්න පාවිච්චි කරපු ගැජෙට් එක ඔතෙන්ට දාන්න ඕනේ. සිංහල භාෂාවේ ඔයන්න මෙහෙම අරගෙන ඌ යන්න කරපු ගැජෙට් එක තමයි ඔතෙන්ට දැම්මේ. එහෙනම් මේකත් නිර්මාණය අතින් බැලුවොත් සමානත්වයක් තියෙනවා. එහෙනම් අව් මේකත් අව්. එහෙමනම් දැන් ඕගොල්ලන්ට මේ අකුරු ටික ලියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ආනා ආවන්නා ඊනා ඊයන්නා ඌනා ඌවන්නා ඒනා ඒයන්නා අයියන්නා ඕනා ඕවන්නා අවවන්නා අක්කන්නා. මේක શબ્ද කරනකොට ආනා ආවන්නා කියලා පුරුදු වෙන්න එපා. ආ ඊ ඊ ඌ ඒ අයි ඕ අව් අක්. එහෙම શબ્ද කරාම හරි. ඔන්න අපි දන්නවා දෙමළ භාෂාවේ ස්වර 12 ලියන්න සහ શબ્ද කරන්න. උයිර් එලුත්තුගල් කියලා කියන්නේ එලුත්තුගල් කියන අකුරු. උයිර් එලුත්තුගල් කියලා කියන්නේ ව්‍යංජන ස්වර කියන එක. ඊළඟට ව්‍යංජනාක්ෂර තියෙනවා 18ක්. එතකොට මේ එලුත්තුගල් කියලා කියන්නේ ව්‍යංජනාක්ෂර කියන එකට. එලුත්තුගල් කියන අකුරු. පළවෙනි අකුර අපි ටග්ගල අකුරු ටික බලමු. පළවෙනි අකුර මෙන්න මෙහෙම ඉරක් මේ පල්ලෙහාට ගන්න. යටින් උඩට නෙමෙයි පල්ලෙහාට ගත්තා. මේ පැත්තට ගත්තා. මේ මැදින් මෙහෙම අරගෙන මෙතෙන්ට ගන්න ඕනේ. මේක සිංහල භාෂාවේ ක වලට සමානයි. ඒතර ක සහ ග දෙකටම ඔය අකුර පාවිච්චි කරන්නේ ක ග. ඔන්න මම දැන් මෙතන ලියනවා. මෙතන මේ පොඩියට ක ඊළඟට ග. එතකොට ක ග කියලා අකුරු දෙකක් ශබ්ද වුණොත් ඒ වගේ එකක් ශබ්ද කරන්න පොඩි නීතියක් තියෙනවා. කොරියන් භාෂාව වගේ එකත් එකම අකුරට ශබ්ද දෙකක් තියෙන පුළුවන්. එතකොට අපි ශබ්ද කරන්නේ මුලට වැටුණොත් ඒ අකුර මුල්ම අකුර හැටියට මුල් ශබ්ද ලෙස ක ලෙසත් අග පැත්තට වැටුණොත් ග ලෙසත් ශබ්ද කරන්න ඕනේ. ඉතින් යම් යම් තැන්වලදී මේ නීතිය වෙනස් වෙන්න පුළුවන්. ඒතර අපි දැනට අවබෝධ කරගන්න ඕනේ වාක්‍යයක වචනයක ආරම්භක අකුර හැටියට මේක තිබුණොත් ක විදිහට ශබ්ද කරන්න ඕනේ. ඊළඟට අග පැත්තට වැටලා තිබුණොත් ග විදිහට ශබ්ද කරන්න ඕනේ. ඒක ඒ වචනයත් එක්ක ශබ්ද වෙන ආකාරය ඉදිරියේදී අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ අකුර ක වලට පස්සේ තියෙන්නේ සිංහල ක්‍රමයට නෙමෙයි අකුරු ගැලපෙන. ගොඩක් දුරට සිංහල ක්‍රමයට ගැලපිලා යනවා. ඊළඟ අකුර හැටියට එන්නේ මෙන්න මේ අකුර. ඒක න කියන අකුර. සිංහල භාෂාවේ බිංදුවට සමානයි. ඒක ං. ගොඩක් අය මේකට මෙන්න මේ ඤ අකුර දානවා. ඤ අකුර දානවා. ගැටලුවක් නැහැ. ං શબ્දයක් එන්නේ. සිංහල භාෂාවේ බිංදුව වර්ණ ගන්න බෑනේ. පිල්ලම් දාලා ං ං කියලා මුකුත් හදන්න බෑ. එනකොට මේ අකුර දෙමළ භාෂාවේ මේ අකුර පිල්ලම් යොදලා ශබ්දය වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්වර ප්‍රකාරව ගලපන්න පුළුවන්. එහෙනම් මේක සිංහල භාෂාවේ බිංදුවට වඩා වෙනස්කමක් දක්වන අකුරක්. ඊළඟ අකුර අපි හොඳට බලමු. ඊළඟ අකුර මෙන්න මෙහෙම මුල්ම අකුර මේ විදිහට මේ උඩ ඉඳන් යටට ගත්තා. මේ පැත්තට ගත්තා. මේ මැදින් ගත්තා. ක ලිව්වහා සමානයි. අරගෙන මේ පැත්තට ගන්න ඕනේ. මේක ඕනනම් තනි කිලින් ඔහොම තියෙන්නත් පුළුවන්. රවුමට ගන්නත් පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. එතකොට මේක සිංහල භාෂාවේ ස සහ ස ඒ වගේම ච වලට සමානයි. ස ච. එතකොට මේක ඤ මේක ස සහ ච වලට සමාන අකුරු දෙකක්. ඊළඟ අකුර අපි ඊළඟ අකුර බලමු. අකුර ලියන විදිහ. ඒ අකුර අපි ඉගෙන ගත්තනේ ඒන. මෙන්න මෙහෙමනේ ඒ ලිව්වේ. ඒන ලියන්න පුළුවන් නම් මේක මෙහෙම රවුමක් දැම්මහම මේක තමයි ඔරිජිනල් ඤ අකුර. හයනු ඤ ශබ්දේ එන්නේ ඔය අකුරෙන්. මේක එතකොට ඤ අකුර හැටියට අපිට ගන්න පුළුවන්. මෙතන එතකොට ඤ සහ බිංදුව ගන්න පුළුවන්. ඊළඟ අකුර ට සහ ඩ වලට පාවිච්චි කරන අකුර තමයි මෙන්න මේ අකුර. මේක දෙමළ භාෂාවේ අකුර මේ දෙක සමාන වෙන්න ඕනේ. මේ ඉරත් මේ ඉරත්. එතකොට මේක එල් අකුර හා සමානයි. එල් නම් උඩ කැල පොඩක් දිගයි යට කැල පොඩක් පොඩි. ඊළඟට කොරියන් භාෂාවෙත් මෙහිම අකුරක් තියෙනවා න. ඒතර ඒකත් පොඩ්ඩක් මතක තබා ගත යුතුයි. මේක ට සහ ඩ වලට
සමාන අකුරක්. ට සහ ඩ. ඊළඟ අකුර හොඳට බලන්න. මෙන්න මෙහෙම අරගෙන මේ රවුමක් අපි දාන්නේ. බිඳුවක්. මේ බිඳුව නවත්තන්න පොඩ මේ උඩින් ගේන්න ඕනේ මෙහෙම. අරගෙන ටිකක් එහාට ගන්න ඕනේ ඊළඟ රවුම දාන්න. ආයෙ අපිට ඊළඟ රවුමක් දාන්න පුළුවන්. ඔහොම අරගෙන මෙතෙන්ට ගෙනල්ලා මෙහෙම දාන්න ඕනේ. මේක සිංහල භාෂාවේ මුර්ධද න වලට සමානයි. මුර්ධද න. එතකොට මේකට අපි කියනවා සාමාන්‍යයෙන් දෙමළෙන් තුනට කියන්නේ මූන්රු. එතකොට මූන්රු මේක රවුමක් වගේ එකකට සුලි කියලා කියන්න පුළුවන්. මේකට ඕනම් මූන්රු සුලි නානා කියන්න පුළුවන්. නැත්තම් මූන්රු සුලි නානා කියලා තමයි ගොඩක් දුරට මේක පාවිච්චි කරන්නේ. එතකොට නැත්තම් මූන්රු සයිවර් නානා කියලා කියන්න පුළුවන්. සයිවර් කියනවා බිඳුවට. මූන්රු සයිවර් නානා කියලා කියන්න පුළුවන්. මොකද නයනු කිහිපයක් තියෙන නිසා. ඊළඟ අකුර අපි බලමු. ඊළඟ අකුර කර්ලියන හා සමාන හැඩතලයක් තියෙන දෙමළ භාෂාවේ අකුරු රටාව. මෙහෙම පල්ලෙහාට ගත්තා මෙහෙට ගත්තා. මෙහෙම අරගෙන මේ හරියට අරගෙන මේ පැත්තට ගත්තොත් ඔන්න බලන්න ච නැත්තම් ස. මම මේ හරියට ගත්තොත් ක. එතකොට ක වලට මම නවත්තන්න නැතුව මෙහෙට ගන්නවා. මේක දෙමළ භාෂාවේ ත සහ සිංහල භාෂාවේ ත සහ ද වලට සමාන අකුර. මේක શબ્ද කරන්න ඕනේ ත නැත්තම් ද කියලා શબ્ද කරන්න. ත නැත්තම් මොකක්ද? ද. ඊළඟ අකුර බලමු. මේ අකුරත් බලන්න. මෙහෙම අරගත්තා. ඊළඟට මෙතෙන්ට ගත්තා. ක හා සමානව තමයි අපි යන්නේ. මෙහෙම අරගෙන මේ පැත්තට ගන්න ඕනේ. අපි ඉගෙන ගත්තනේ අර ං අකුර අපි ලිව්වේ මෙහෙම අරගෙන මෙතෙන්ට අරගෙන මෙහෙම මේ පැත්තට අරගෙන මෙහෙට ගත්තානේ මෙහෙම. ඉතින් මේකේ මෙහෙට ගන්න නැතුව මෙහෙට ගත්තොත් මේක සිංහල භාෂාවේ නයන්නට සමාන අකුර. නයන්න. ඊළඟට ඒතර නයනු දෙකක් මේ වෙනකොට අහුණා. ඊළඟට තියෙනවා මෙහෙම අකුරක් කොරියන් භාෂාවෙත් තියෙනවා ඒකටම සමාන. කොරියන් භාෂාව මෙන්න මෙතනින් ඉරක් තිබුණා මෙහෙම ගහලා. මේකේ එහෙම ඉරක් නැහැ. මේක මෙන්න මේ විදිහට පෙට්ටියක් විදිහට ලියන්නේ. මේක සිංහලේ පයන්නට සමානයි. පයන්නට සමාන අකුර. මේක ප සහ බ වල සමානයි. දැන් අපි ආපහු බලමු මේක ට නැත්තම් ඩ. මේක න. ඒක මුර්ධද න කියලාම අපි ලියමු. මුර්ධද න වලට සමානයි. මේක ත සහ ද. මේක න. මේක ප සහ බ. ඊළඟ අකුර බලන්න. ඊළඟ අකුර මේ අකුර. ඒකත් මේ විදිහට උඩ ඉඳන් පල්ලෙහාට ගන්න. අරගෙන මෙහෙට අරගෙන අපිට ඕන නම් මෙතනින්ම මෙහෙම කරකවන්න පුළුවන්. නැතිනම් එතනට රවුමට ගන්න පුළුවන්. මේක සිංහල භාෂාවේ ම වලට සමාන අකුරක්. ම. එතකොට ඊළඟ අකුර අපි බලමු. ඊළඟ අකුර ය. දැන් u අපිට ලියන්න පුළුවන්. ඔන්න u වගේ අරගෙන මෙහෙම ගන්න ඕනේ. සිංහලේ මෙන්න මේ විදිහටම ලියන්නේ යයන් බලන්න. මෙතන රවුමක් එන්නේ නැහැ. ඔන්න ඔය විදිහට යයන් ලියන්නේ. එහෙනම් ඒකට සමාන අකුරක් තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ u ක්‍රමයට අරගෙන මෙතෙන්ට ප ක්‍රමයට අරගත්තාම ඒ අකුර මොකක්ද? ය කියන අකුර. ඊළඟ අකුර අපි බලමු. ඊළඟ අකුර මෙහෙම පල්ලෙහාට අරගෙන අර ක ලිව්වා වගේ දෙමළ හැඩතලේ එන විදිහ හොඳට බලන්න. මේ පැත්තට අරගෙන මෙතෙන්ට ඉරක් ගහලා මෙහෙට ගන්න ඕනේ. මේක ර වලට සමාන අකුරක්. ර වලට සමානයි. සිංහල භාෂාවේ ර වලට ශබ්ද වෙන්නේ ර කියලා. එහෙනම් මෙතන මේක ම, මේක ය, මේක ර. ඊළඟට අපි බලමු ඊළඟ අකුර බලන්න. මෙහෙම ලියන්න තියෙන බලන්න. හරි ලේසි. මේක සිංහල භාෂාවේ ල වලට සමානයි. ඒතර මෙහෙම රවුමක් දැම්ම, මෙහෙම අරගත්තා, මෙහෙම ගත්තා. හොඳට බැලුවොත් අපිට ඒක ලියා ගන්න පුළුවන්. මේක එතකොට සිංහල භාෂාවේ ල වලට සමානයි. ඒ හා සමානවම ඊළඟ අකුර තියෙනවා. මෙහෙම අරගෙන මෙතන පෙට්ටියක් වගේ අරගෙන මෙහෙට ගන්න ඕනේ. මේක ව. දෙමළ භාෂාවේ ව. සිංහල භාෂාවේ ව වලට සමාන අකුරක් තමයි ඒ. ඊළඟට අපි බලමු ඊළඟ අකුර අපි ඉගෙන ගත්තා ම. ම ලිව්වේ ඔහොම. මෙහෙට පොඩ්ඩක් අරගෙන මෙහෙට දාන්න ඕනේ. මේක සිංහල භාෂාවේ මුර්ධද ල වලට සමාන ශබ්දයක් තියෙන අකුරක්. ඒකත් ල. එතකොට තව ල යන්නක් ඒ තියෙන්නේ.
ඊළඟට අපි ගත්තොත් එහෙම ආපහු තව අකුරක් තියෙනවා. අපි ඉගෙන ගත්තනේ ඌ යන්න කරන්න අපි දැමනේ ගැජට් එකක් උඩට ඔය විදිහට. ඒක ලියන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙහෙම අරගෙන මෙතන තනියරක් ගහලා මෙහෙම දානවා. නැතිනම් අපි මෙහෙම අරගෙන මෙහෙම උඩට අරගෙන රවුමට මෙහෙම දානවා. මේකත් ලයන්නට සමාන අකුරක්. ල ශබ්දයක් තමයි ඒ අකුරෙන් එන්නේ. එතකොට මෙතන තියෙන්නේ ල, මේක ව, මේකත් ල, මේකත් ල. ඔන්න ලයනු තුනක් තියෙනවා. ඊළඟ අකුර එච්චර අපහසු අකුරක් එහෙම නෙමෙයි, පහසු අකුරක්. ඒ අකුරේ පටන් ගන්න ඕනේ මෙහෙම අරගෙන මෙහෙම උඩට. ඔන්න ඔහම රවුමට අරගත්තා, ආපහු මෙහෙට ගත්තා. මෙහෙම අරගෙන මෙතෙන්ට ගන්න ඕනේ. මේක රයන්නේ ටිකක් ගැඹුරු ශබ්දයක්. ගොඩක් දුරට ට්‍ර වගේ ශබ්දයක් එන්නේ. ගැඹුරු ශබ්දයක් නිකම්ම රය නෙමෙයි, ට්‍ර එහෙම ශබ්දයක් එන්නේ. මේ අකුරේ පොඩි නෙරුමක් තියෙනවා. මෙහෙම අරගෙන මෙන්න මෙහෙට. ඔහොම. ඒ නෙරුම තිබුණත් එකයි නැතත් එකයි. සාමාන්‍යයෙන් අපි නෙරුමක් වගේ එකක් දාන්නේ තවත් අකුරකින් ඒක වෙනස් කරන්න. එතකොට මේකට සමාන තව අකුරක් නැහැනේ. මොකක් හින්දා මේ නෙරුම දැම්මද දන්නේ? ගොඩාක් දුරට මේ ඔරිජිනල් අකුරේ මේ නෙරුම තියෙනවා. ඒතර මේ නෙරුම නැතුව ගොඩක් අය ලියනවා. ඒ හින්දා ඒ අකුරත් අපිට ලියා ගන්න අපහසු අකුරක් නෙමෙයි. මේක ට්‍ර. ගොඩක් දුරට ර කියලා ලියන්න පුළුවන්. ට්‍ර කියලා ලියන එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. අපි සිංහල ජාතිකයෝ හැටියට ඉගෙන ගන්නකොට ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕනේ ඒ ක්‍රමයට. ඊළඟට මේ අපි ලියවන්නේ නයන්නක් රවුමක් අරගෙන ඇවිත් ඒකේ සුලි දෙකයි එන්නේ. ඔය විදිහට. මේකත් න. මේ අකුරත් න. එතකොට ඔන්න ඔය ටික තමයි මූලික ව්‍යංජනාක්ෂර වලට දෙමළ භාෂාවේ තියෙන්නේ. එතකොට මට ඕනේ නම් තිබ්බ මේ අකුරු ටික කම්පියුටරෙන් පෙන්නලා ටක් ගාලා විස්තරයක් කරගෙන යන්න. ඒතර ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. සජීවීව භාෂාව අපි ඉගෙන ගන්න ඕනේ. ඒතර වීඩියෝ එකකින් වුණත් මම මහන්සි වෙලා සජීවීව ඔයගලන්ට මේ භාෂාව දෙන්න තමයි උත්සාහ කරන්නේ. මම උගන්වන භාෂාවන් වලදී මම බලාපොරොත්තු වෙන්නේ ඒක ප්‍රායෝගිකව ඕගලන්ට හසුරුවන්නේ කොහොමද කියන එක නිවැරදිව දැන ගැනීම. සහ අකුරු ලියලා පුහුණු වීමෙන් තමයි මම ලියුවොත් තමයි ඕගලන්ට ඒ විදිහට ලියන්න පුළුවන් වෙන්නේ. ඊළඟ අකුරු අපි ගත්තොත් එහෙම ඔන්න මූලික ව්‍යංජනාක්ෂර 12 අපි ඉගෙන ගත්තා. ඊළඟට මූලික ස්වර 12 අපි ඉගෙන ගත්තා. මූලික ව්‍යංජනාක්ෂර 18 අපි ඉගෙන ගත්තා. ඊළඟට උතුරු ඉන්දිය බ්‍රාහ්මීය අක්ෂර 6ක් තියෙනවා. ඒක පසු කාලින තමයි භාෂාවට ඇතුල් වෙන්නේ. එතකොට ඒ අකුරු ව්‍යංජනාක්ෂර වලට තමයි අයිති වෙන්නේ. ඒකේ පළවෙනි අකුර අපිට මේ උතුරු ඉන්දිය බ්‍රාහ්මීය ආරේමේ උනාට මේ අකුර ඔයිට ඉස්සෙල්ලා ලියපු මෙන්න මේ අයන්නා කියන අකුරේ උඩ කෑල්ලට සමානයිනේ. එහෙනම් ඒක අපහසු වෙන්නේ නැහැ. මෙහෙම අරගෙන මෙතෙන්ට අරගෙන මෙහෙම ගෙනල්ලා මෙහෙ පැත්තට ගන්න ඕනේ. මේක ස වලට සමානයි. මේක શબ્ද කරන්නේ ස කියලා. ඒතර මෙතනත් ස ච කියලා શબ્ද කරන මේ අකුර. ඒතර මේක ච කියලා શબ્ද කරන්නේ නැහැ. මේක ස කියලාමයි શબ્ද කරන්නේ. මම මෙතන ගන්න නැතුව මම මෙතනම ලියලා පෙන්නන්නම්. ආපහු බලන්න මෙහෙම අරගත්තා. මෙහෙම ගත්තොත් මේක ස. මේ අකුර ලියන්න අමාරු නැහැ. ව ලියන්න අපි දන්නවනේ. මෙතන ව තියෙනවා. ව ලියලා මෙතනින් මෙහෙම කරකලා මෙහෙම ගත්තොත් මේක ෂ. මේක එතකොට ස. මේක මොකක්ද? ෂ. ඊළඟට මේ අකුරට ටිකක් සමානයිනේ මේ අයි. ඒක පටලවා ගන්න බෑ. අපි බලමු. මේ අකුර අයන්නා විදිහටම ලියාගෙන ඉන්න ඕනේ ওই විදිහට. ලියාගෙන ඇවිත් අයන්නා ලියන්නේ මේ පැත්තට. මෙහෙම. මේ අකුර මේ පැත්තට කරකවන්න ඕනේ. මේක සිංහල භාෂාවේ ජ වලට සමානයි. ජානා. ජ වලට සමානයි. ඊළඟට මේ අකුර වානා පිළිවන්නේ ව. ඔන්න ව. හොඳට බලන්න. ව ලියාගෙන ඇවිත් ඊළඟට මේකට ර ලියනවා. අර ට්‍ර කියලා ගත්ත ඒ අකුර ලියලා ඒක මෙහෙට ගේනවා. මේක හ කියන අකුර. එතකොට මේ අකුරු මෑතකදී තමයි දෙමළ භාෂාවට ඇතුල් වුණේ. ඊට කලින් මේ හ වෙනුවට භාවිතා කළා
මෙන්න මේ ක කියන එකක්. ක වල හ ශබ්දයක් තියෙන එකක් චුට්ටක් මතක තියාගන්න ඕනේ. හ ශබ්දයක් තියෙනවා. ඊළඟට මේ හ වෙනුවට ව පාවිච්චිත් කළා. ව. ඒ හින්දා දැන් මගේ නම රොහාන්. එතකොට මුලට තියෙන නම රොහාන් කියලා දෙමළ ළමයෙක් කතා කරනවා නම් අතීතයේදී කතා කළා නම් කතා කරන්නේ රොවාන් කියලා. රොවාන් කියලා තමයි શબ્ද වෙන්නේ. දැන් මේ හ තියෙන නිසා රොහාන් කියලාම ලියන්න ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ අකුර සමහරක් අයට ගොඩක් අපහසුයි ලියා ගන්න. ඊළඟ අකුර. නමුත් මේක මම ලියන ක්‍රමයට ඔයගලන්ට ලිව්වොත් මේක ලොකු භයානක අකුරක් නෙමෙයි. අපි ඉස්සෙල්ලාම ලියන්න ඕනේ ක. ඔන්න මම ක ලිව්වා. ක මෙතනින් අපි නවත්තනවානේ. අපි නවත්තන්න නැතුව මෙතනින් පටන් අරන් මෙහෙම රවුම දාලා අපි ලියනවා ව. ඔන්න ව ලිව්වා. ව ලියලා මෙතෙන්ට අරගෙන මේක මොකක් කරන්න ඕනද? ෂ කරන්න ඕනේ. අපහසු නෑනේ. නැවත නැවත බලලා මේක අධ්‍යයනය කරගන්න පුළුවන්. මේකත් සිංහල භාෂාවේ ඒ විදිහටම තමයි අකුර තියෙන්නේ. මේ ක ලිව්වා. මෙහෙම අරගෙන පයනු ෂ දැම්මා. එතකොට මේක ශබ්ද කරන්නේ ක්ෂ කියලා. ක්ෂ. ගැටලුවක් නෑනේ. ඊළඟ අකුර ප අකුර හා සමානව මේක ටිකක් පළලට ගන්නේ නෑ. ටිකක් පොඩියට ගන්න. නිකන් නලයක් වගේ. ඊට පස්සේ මේ පැත්තට අරගෙන අර ර අකුර ලියන හා සමානව ගෙනල්ලා මේ පැත්තට පන්නන්න ඕනේ. පන්නවා තමයි ආපහු මෙහෙට ගන්නෙ. ඔහොම. අරගෙන ඇවිත් තමයි මෙතෙන්ට ගේන්නේ. ඊළඟට මෙතෙන්ට දීර්ඝ ස්පෙල්ලක් දානවා. දීර්ඝ ස්පෙල්ලක් දානවා. එතකොට මේ අකුර ශබ්ද කරන්නේ ශ්‍රී කියලා. ශ්‍රී කියලා තමයි මේ අකුර ශබ්ද කරන්නේ. හරි. එහෙමනම් මේ පළවෙනි වීඩියෝ එකකින් ඕගලන්ට මම පෙන්වන්න උත්සාහ කරේ දෙමළ භාෂාවේ මූලික අකුරු ටික ලියන ආකාරය. එතකොට ඊළඟ වීඩියෝ එකේදී මම ලංකාවේ බහුතරයක් දිග වීඩියෝ බලන්න කැමති නැහැ. ඒක ඉතින් ලොකු ගැටලුවක්. මොකද අධ්‍යාපන වීඩියෝ එකක් එහෙම ලොකුවට කරන්න වෙනවා. මම උදේ 8යි විතර පටන් ගත්තාම 4යි විතර තමයි ඉවර කරන්නේ. එතකොට ළමයි ඒ ටික අහගෙන ඉන්නවා. ඉතින් වීඩියෝ එකදී අපිට ඒක ඒ විදිහට කරන්න විදිහක් නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ට මම පොඩියට කඩලා තමයි වීඩියෝස් ටික දෙන්නේ. ඒතර මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්නුවේ දෙමළ භාෂාවේ මූලික ස්වර 12ක්, මූලික ව්‍යාංජනාක්ෂර 18ක්, ඊළඟට උතුරු ඉන්දිය බ්‍රාහ්මී අක්ෂර 6ක් ලියන විදිය. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගලන්ට දෙමළ භාෂාවේ පිල්ලම් පිළිබඳ විස්තරයක් කරලා මේ අකුරු වලට ස්වර ප්‍රකාරව අකුරු ගලපන්නේ කොහොමද? දැන් ක කියලා ගත්තොත්, ඒතර ඔය ක කියන අකුර ක කා කෑ කෑ කී කී කූ කූ කේ කේ කයි කෝ කෝ අක් අන්නේ දක්වා ගෙනියන්න පුළුවන්. ඒක රූප මේ අකුරත් එක්ක තව 12කට එනවා. ඒකට 13කට බෙදෙනවා එක අකුරක්. ඒ ක්‍රමයක අකුරු ගලපන ආකාරය ඊළඟ වීඩියෝ එකකදී බලන්න පුළුවන්. ඒකට ඒ වීඩියෝ එකෙන් පසු ඔන්න බලන්න වීඩියෝ දෙකකින් දෙමළ භාෂාවේ හෝඩිය අවසන් කරන්න පුළුවන්. එතනින් එහාට අපිට වචන ලියලා දෙමළ භාෂාවේ ඉතුරු වාක්‍ය වලට යෑමේ හැකියාව ලැබෙනවා. එහෙනම් ඉදිරි වීඩියෝ එකකදී නැවත අපි දෙමළ භාෂාවේ පිල්ලම් භාවිතය ඉගෙන ගන්න අපි මුණ ගැහෙමු.